යකෝ මේක නගින්නේ කොහොමද දැන්? එන්න මෙතන යක්කොඩ්ඩෝ මාර පොරවල් ටික. අපි කර වැඩේ මෙතන පෙට්ටියක් උඩින් තියාගත්තා. ගෙදර එක පෙට්ටියකින් මීමැස්ස පොදියක් ගිහිල්ලා මෙහෙමම ගහේ වැහුවා. ඒක උඩින් හිමීට උඩ නගින්න බෑ. මේ පොඩ්ඩක් මේ වෙලාවේ කොන්දේ පොඩි අමාරුවක් තියෙනවා මේ දවස්වල. ඒ නිසා අපි මේකත් දාලා මේ කරගත් උඩින් තියාගත්තා. දැන් මේ ටික ඇතුළට යවා ගන්න ඕනේ හින්දා අපි ට්‍රයි එකක් දෙනවා. හඳුන් කූරම් මෙහෙම ඩී එක ගහලා බලමු ට්‍රයි එකක් දීලා මේගොල්ලෝ ඇතුළට යයිද කියලා යටින් හඳුන් කූර තියලා. ඇත්තරම මේ වැඩේ සාර්ථකයි. මොකද මේ මම දැන් ඔහොම හිමීට ඒ දුමට යාලා පොඩ මූව් වෙනවා. දැන් අය අත්ත යටින් පෙරලා හිටපු කට්ටිය ඔයගොල්ලෝ පෙනේ පොඩ යාලා උඩට යන වැඩේ තියෙන මම පොඩි මිස්ටේක් එකක් කරා. ඇතුලේ රාමු දාලා තිබුණ පෙට්ටිය ඇතුලේ. ඉතින් ඒගොල්ලන්ට ඇතුලට යන්න අමාරු රාමු ටික පොඩ්ඩක් අනිත් පැත්තට දාලා හරි අයින් කරලා තිබුණා. මගේ හිතේ ලේසියෙන් ඒගොල්ලන්ට උඩට යන්න තිබුණා. අනිත් කාරණේ තමයි මේකේ මේගොල්ලෝ ඒ පෙට්ටියෙන් පිටතට ගිහිල්ලා වැහුවා. ඒ කියන්නේ පෙට්ටිය ඇතුළට භාගයක් ගියා වගේ මම රාමු තියෙන හින්දා ඉඩ මදි නිසා මෙයාලා එළියෙන් තමයි ගිහිල්ලා වැහුවේ. දැන් පේන හැටි අත්ත යට ලොකු ප්‍රමාණයක් නැහැ. ඒගොල්ලෝ පෙට්ටිය ඇතුළට ටික මූව් වෙනවා. කොමුටික ඇවිස්සුන දැන් කොහෙද යන්නේ කියලා බලන්න. දෙවෙනි මිස්ටේක් එක තමයි හඳුන් කූර මේ පොඩ්ඩක් ගෑවුණා එක්කෙනෙක්ගේ මම හිතන්නේ ඒකෙන් පොඩ්ඩක් කලබල වුණා. ඉතින් එතනින් මීමැස්සෝ ටික ගැලවිලා ගියා. ඉතින් අපි අත්තරියේ නෑ මම පස්සෙන් ගියා යාළගේ මේ ටික ඔහොම මූව් වුණා පල්ලෙහා පැත්තට. ඒතර පල්ලෙහා තියෙන එක ගියා කාච්චි කෙනෙක් තනියම නැවතිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල් පැත්තට තමයි ගියේ. ඉතින් මම යකඩ දෙකක් සද්ද කරලා මේ ඒගොල්ලෝ කරනවත් එක්ක මේගොල්ලෝ පල්ලෙහාට බැස්සා. ඉතින් ওই වගේ වහලක කොහොම හරි ඒගොල්ලෝ ආච්චිලා ගෙදර වහලයට මේ එකතු වුණා. ඉතින් වහලේ වැහුවට පස්සේ මෙයාලව පෙට්ටියකට දාගන්න හොඳ ගෙදර තව මීමැසි පෙට්ටි 5ක් විතර තිබුණා. ඒකෙන් මම පිලාවදයක් අරගෙන ඒ අලුත් පෙට්ටියට දාලා ඒ පෙට්ටිය අරගෙන ආවා මෙතෙන්ට අරගෙන පිරිසිදු වතුර ස්ප්‍රේ කරා යාළගේ ඇඟට සීනි කවරම් කරලා. එතකොට යාළට තටු තෙමෙන හින්දා ඉගෙනෙන්න බෑ. අපි හිමීට අතින් අල්ලලා පෙට්ටියට දාගත්තා. මම කිව්වා ලොකුදුවගේ දුවන්න බලන් ඉන්න. දුවන්න බලන් ඉන්න නම් මේ හරියට ගෙටවත් එන්න බැරි. ඉතින් අතින් අල්ලලා පෙට්ටිය ඇතුළට එකපාර දැම්මා. මම හිතන්නේ ඔක්කොම මීමැස්ස ටික වැටුන්නේ නැහැ. භාගයක් විතර ඉතින් ඉතුරු වුණා. ඉතින් රජිනා ආවනම් පෙට්ටිය ඇතුළට මීමැස්ස ටික ඇතුළට එනවා. රජිනට එන්න බැරි වුණා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඇතුළේ ඉන්න කට්ටිය එන්නත් රජින ඉන්න තැනට යනවා. ඉතින් ඒ නිසා මම දෙවෙනි උත්සාහය කරලා අයිමත් දාගත්තා මේ මීමැසි පෙට්ටියට ඉතුරු මැස්සෝ ටිකත්. ඒක අපි බලමු. මම ඉතින් මීමැසි පෙට්ටිය උඩින් තියලා තිබ්බා. රජින කොහෙද කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇතුළට එනවයි එළියට යන හින්දා මම මීමැසි පෙට්ටිය පල්ලෙහෙන් තියලා අයිමත් වතුර ටිකක් ස්ප්‍රේ කරලා ඉතුරු කට්ටියත් පෙට්ටියට දාගන්න තමයි ලෑස්ති වුනේ. මේ ඉතින් මෙයාලට හොඳ පිරිසිදු වතුර අරගෙන ස්ප්‍රේ කරන්න. ওই වගේ වැහුවොත් තට්ටු තෙමෙන හින්දා ඒගොල්ලන්ට පොඩ්ඩක් යන්නේ නැහැ. එතකොට නෑ පුතා. ඇතුළේ ඉන්න කියලා මම හිතන්නේ මට. අතන පොදිය බැඳෙන්නේ නැහැනේ. මට තේරෙනවා. එඩි දෙනවා තාත්තේ. ගමු. ඉතින් මීමැස්ස භාගයක් දැන් පෙට්ටිය භාගයක් උඩ ඉන්න ඉඳලා ඉතුරු ටිකත් අපි පෙට්ටියට දාගන්න ස්ප්‍රේ කරලා එකපාර දොර ඇරලා ඇතුළට දාලා දොර වහ ගන්න ඕනේ. ඉතින් මැස්සෝ තැලෙන්න දෙන්න අරකයි මේ වෙලාවේදී එක්කෙනෙක්වත්. එතකොට යාලා පොඩක් ප්‍රචණ්ඩකාරී වෙනවා, විදින්න පටන් ගන්නවා. එහෙම නැතුව හිමීට මැස්සෝ ටික අරගෙන පෙට්ටියට දාලා වහගත්තම රජින ඇතුළේ නම් ඔක්කොම ඇතුළට යනවා.
ආවත් හිටිය මැස්සෝ ටික අපි අල්ලලා මේ පෙට්ටියට දැම්මා. දැන් පේනවා මෙතන මැස්සෝ ඇතුළට යනවා. මම හිතන්නේ රජින ඇතුළේ වෙන්නේ නැති. හැබැයි එළිය පොර කනවා. රජින එළියට ගන්නද තාම හරියටම අයිඩියා එකක් නැහැ. මොකද රජින එළියද ඇතුළේද කියලා. අපි වදයකුත් දාලා තමයි දැම්මේ. ඉතින් මැස්සට ගැලවෙනවා මට පේන්නේ. ගැලවිලා කට්ටිය කූඩුවට එන හඩක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ ගෙදර අර කිව්ව විදියට මීමැසි පෙට්ටි 6ක් විතර 5ක් 6ක් තියෙනවා. මේක තමයි 6 වෙනි එක 5ක් තියෙනවා. එතකොට මේ එක පෙට්ටියක මේ දවස්වල වර්ධන කාලේ නිසා ඒගොල්ලෝ හොඳට කැම තියෙනවා වැස්ස නැති කාලේ නිසා මල් පිපෙන කාලේ. ඉතින් මේගොල්ලෝ කට්ටිය වැඩි වෙනවා කොලොනි එකේ. ඊට පස්සේ යාලා එතනින් ගැලවිලා රැජින එක වෙන තැනක් හොයාගෙන යනවා කට්ටිය වැඩි නිසා. ඒතකොට යන්නේ රැජින කෝෂ ගහලා. ඒතකොට ඒක ගෙදර තියෙනවා මේ පෙට්ටිය වෙනම. මේ ගිහපු කට්ටිය තමයි අල්ලලාද අපි මේ පෙට්ටියට දාගත්තේ. ඇතුළට යනව නේද? නෑ මම ඇවිස්සන මෙතන අයින් වෙන්නේ නේ. රජින කූඩුවේ ඉන්නව වෙන්න ඕනේ. ඒකේ කට්ටිය ටික ටික උඩින් ගැලවෙනවා. උඩින් ගැලවෙනවා වගේ නේ පුතා. හා? ඔතනින් දැන් මට පේන්නේ ගැලවෙනවා ටික ටික. ඔව් ඒ විදිහට ඉතින් කිව්ව විදිහට වැඩේ සාර්ථකයි. මැස්සෝ ටික ගැලවිලා දැන් පෙට්ටිය ඇතුළට එනවා. හැමෝම එතනින් ගැලවිලා දැන් පොර කාගෙන රජිනෝ හොයාගෙන ඒ පෙරමෝන් එකේ සුවඳ හොයාගෙන කට්ටිය පෙට්ටිය ඇතුළට සාර්ථකව ගියා. මෙතන නැහැ කියලා සියලු දෙනා මෙතනින් දැන් ඉවත් වෙනවා. ඉවත් වෙලා මං හිතන්නේ ලහිලහියේ මෙතන මේ කුඩු ඇතුළට යනවා. බොහොම පැහැදිලි රජින කුඩු ඇතුළේ ඉන්නේ. වහලේ දැන් කට්ටිය නැහැ. ඔක්කොම ගැලවිලා. ඔයාලට පේනවා කුඩු ඇතුළට හැමෝම ලහිලහියේ යනවා. පොරකාගෙන. දැන් මේ තියෙන අපි එහෙම දාගත්ත මීමැසි පෙට්ටිය මම දැන් අතර දවස් 2කමාරක් 3ක් විතර එනවා. මේකේ බෙදුල්ලල්ලත් මට දාන්න බැරුණා. ඉතින් මේ දැන් පරාග මම දැක්ක කට්ටිය ගේනවා. පරාග ගේන නිසා අපිට දැන් මේ තහඩුව මම ඊයේත් පොඩ්ඩක් අයින් කරලා තිබුණා හවස. ප්‍රශ්නයක් නෑ මේක අපි අයින් කරන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම දැන් මේ වෙලාවේ මේ පරාග ගේනවා. දැන් මේක හුලන් ලෑල්ල අනිවාර්යයෙන්ම සත්තු වෙල්ලිලා ඇති. ඒ නිසා අපි ඒ ටිකවත් ඇතුල් කරගෙන මම සීනි පෙන ටිකක් දුන්නා. ඒ භාජනෙත් අයින් කරගමු හිමීට. පෙන්නන්නම්. ඉතින් පලාගිය මීමැස්සෝ ටික මේ අපිට අල්ලගෙන නැවත අපේ වත්තරම ගේන්න පුළුවන් වුණා. ඉතින් ළමයි දෙන්නයි 4 දෙනාම ඇත්තටම ගොඩාක් මේ සපෝට් කරනවා මේ දේවල් වලට. විශේෂයෙන්ම ලොකු පුතයි පොඩි පුතයි. ඉතින් ඒගොල්ලන්ටත් හොඳ අත්දැකීමක්. ඔයාලට පේන ඇති ඒගොල්ලන්ගේ අම්මව හොයාගෙන නැත්නම් මව් රජිනව හොයාගෙන මැස්සෝ ටික ඊටමත් ඉක්මනින් ඇතුළට යනවා ගේ කූඩුව ඇතුළට. ඉතින් මේ දින 4ට වද 4ක් විතර දවස් 2කට වද 4ක් විතර ස්ටාර්ට් කරලා තිබුණා පිරාරාම වල. බොහොම ඉක්මනින් වර්ධනය වෙන ජනපදයක්. ඉතින් සතුටුයි.